මම උෂාන් ටීයේ මට ඔබතුමාගෙන් අහන්න ඕනේ මනුෂ්‍යගේ කාලේ ලියුමක් දුන්නා කිව්වනේ අර තානාපතිතුමාට මැදිහත් වෙන්න එපා කියලා ඔබතුමා දැන්ට ලියුමක් දීලා තියෙනවා. එහෙනම් දැන් මේ රජයේ පත් වෙලා අවුරුද්දක් එනවනේ. දැන් මේ අවුරුද්ද ඇතුළත මම සර්ට් එක මගේ කිසිම පෞද්ගලික තරහක් නැහැ. නමුත් මගේ ඇත්තටම ගොඩක් අය සර් બ્લોක් කරනවා. બ્લોක් කරන්නේ වෙන හේතුව නිසා නෙවෙයි සර්ගෙන් ප්‍රශ්නයක් ඇහුවද ෂණිකව બ્લોක්. අසරණ වෙච්ච ගොඩක් කොල්ලෝ මටකත් මැසේජ් කරලා දෙනවා අයියේ සර්ට මැසේජ් මම කියන්නේ සර්ට යන්න කියලා. සර්ට දාපු ගමන් මට ස්ක්‍රීන්ෂොට් එක වෙනවා මේ බාන්න සර් මාව બ્લોක් කරලා කියලා. ඉතින් එහෙම කරාම කොච්චර අසරණද ලංකාවේ අය. නෑ සර් සර්ට මැසෙන්ජර් සර්ට ඉන්බොක්ස් දා පර්සනල් දාලා සර් બ્લોක් කරනවලු. හරි ඉතින් ඔහොම ඉන්නේ. අනිත් එක සර්ගේ පේජ් එක විතර දැන් චෙක් කරලා බලන්න. ගාව මේ රජයේ මේ එම්බසියේ තියෙන පේජ් එකේ 8000 ගානයි සර්ගේ එකේ 23000 ගානක් ඉන්නවා. සර්ගේ පේජ් එක අර කරා තමයි ප්‍රොමෝට් කරන්නේ. දැන් චෙක් කරලා බලන්න. අපිට කාටවත් කිසිම දෙයක් බලන්න බෑ. මේ එම්බසියේ තියෙන පේජ් එකේ බලනකොට සර්ගේ එකේ ඔක්කොම තියෙන්නේ ඇයි બ્લોක් කරලානේ අපිට පේන්නේ නැහැ. කාටවත් පේන්නේ બ્લોක් වෙච්ච එකෙත් තමයි සර්ගේ අර දාන මැසේජ් මොනවද කියලා පේන්නේ නැහැ. එම්බසියේ පේජ් එකේ සර්ගේ වනේ යන්නේ. සර් මම දැන් පෙන්නන්නද සර්ට? සර්ගේ විතරයි අනිත් එක දැන් මේ කොල්ලෝ අසරණ වුණාම සර්ට කතා කරාම සර් දැන් මේ ඊයේ පෙරේදා රෙස්ටුරන්ට් කොල්ලෝ 6 දෙනෙක් ඒ කොල්ලෝ 6 දෙනාගේ රෙස්ටුරන්ට් උන්ට පඩි ගෙවන්නේ ෂෙකල් 20යි ඒ 20යි ගෙවන්නේ කියලා උන්ට ඇවිල්ලා ඊට පස්සේ උන්ට පිස්තෝලේ තියලා ඒ අයිතිකාරයා බය කරපු කතන්දරේ මං හිතන්නේ දන්නවත් ඇති බය කරන්න කියලා ඊට පස්සේ උන් ඇවිල්ලා මේ ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ නිල් මිනිමිසුයි සර් තමයි ගිහිල්ලා තියෙන්නේ අර ෆියුනරල් එකෙන් පස්සේ ඒට ඒ කියලා සර් කතා කරලා තියෙන්නේ කම්පැනි ආරක්ෂා කරන්න. දැන් ඒ කම්පැනිය බෑන් කරලා අයින් කරලා තියෙන්නේ ඒ කම්පැනියට සේවක ගන්න බැරි වෙන්න. සර් කතා කරේ අයින් කරන්න හදපු කම්පැනි නෙවෙයි. නිල් මිනිමිස් විතරයි ඒ කොල්ලෝ වෙනුවෙන් කතා කරලා තියෙන්නේ. ඒ කොල්ලෝ මට කතා කරලා කිව්වොත් මම ඕනනම් කෝල් එකට මම පෙන්නන්නම්. හරිද? නෑ සර් කතා කරලා තියෙන්නේ උන්ට බැනලා. තමුලට ආපු නම් ආයි මෙතන වැඩ කරන්න බැරි පඩි අඩුවට කමක් නෑ වැඩ කරනවා කියලා. ලංකාවේ ඕම් පඩියක් ගන්න පුළුවන් දැන් මොකද බැරි කියලා තියෙනවා. නිල් මිනිමිස් කියලා කියන්නේ චුට්ටක් ඉන්නස අපි ඒකට යාර සාධාරණයක් කරන්න ඕනේ කියලා තියෙනවා. හරිද? ඒ එකක්. අනිත් එක කොල්ලෝ 80ක්. කන්ස්ට්‍රක්ෂන් ආපු කොල්ලෝ 80ක් ජොබ් නැතුව මේට ඇවිල්ලා 40 දෙනෙක් මේ ආවා. සර්ගෙන් ආනකොට මම උනන් දැන් උන වීඩියෝ එක උන් මට කිව්වා අයියේ පුළුවන් නම් ඒට කියලා වීඩියෝ කෝල් එකක් ගන්න අපි උන වීඩියෝ කෝල් එකෙන් කතා කරන්න කිව්වා. දැන් මේ ලයින් එකේ ඉන්නවා. ඕනනම් මම දාලා දෙන්න. උන්ට බෑන්ලා එලවලා දෙනවා. අපොයින්ට්මන්ට් එකක් දාන් එනවා නම් එනවා මෙතන මට ඕවා කරන්න වෙලා නැහැ කියලා. හරිද? ඊට පස්සේ ඒ කොල්ලන්ට 80ටම වීසා අරන් දුන්නේ මේ ඉන්න වැඩ කරන සංක මංජුල කියලා කෙයාගි වාපු කෙනෙක්. එයාගේ එම්ප්ලොයර්ට කතා කරලා ඉමිග්‍රේෂන් එකත් කතා කරලා එයා පඩිත් අරන් දුවිලා වීසත් ගාලා දුන්නේ 80ටම. ඒකෙන් 40ක් දැනට මචං මොකේද බැලක් ගාවෙන් 40ක් දැන් වැඩ කරනවා. එම්බසියෙන් කිසි දෙයක් උනේ නැහැ. හරිද? තව අර කොල් අසරණ වෙලා කවුරු හරි මෙහෙට ආවොත් අනිත් එක වැඩක් කරගන්න මෙහෙට එක අක්ක කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ මේ පාස් එයාගේ මොකක් හරි දෙයක සයින් ගන්න. එම්බසි ඇතුළේ වැඩ කරන ස්ටාෆ් එක හොඳයි කියලා කියන හැමෝම. හරිද? ඒ ආපු එක්කෙනෙක් ඒ ආපු අක්කා මම දැන් ඕන යාවත් කෝල් එක ගන්න යා වොයිස් එකකුත් එවලා තියෙනවා. සර් ආවලු ඔෆිස් එකට ගියාලු කෝල් එකලු. පැය 1යි විනාඩි 10ක් කෝල් එකේ හිටියලු අර මිනිස්සයාගේ වැඩේ නෙවෙයිලු කරේ. ඒ මිනිස්සයා ළඟට ගියා කතා මුහුණ බලලා ගියදම බැලුවේ නැහැලු. මොකද ආවේ චුට්ටක් ඉන්න මම රාජකාරී වැඩක් කිව්වලු. පැයයි විනාඩි 20ක් රාජකාරී කෝල් එකක්. ඒ ගෑනු කෙනා අන්තිරේ ලෙඩාව දාලා එන්නේ. කියා කිව්වස්ලා මේ නිකන් එන්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් දාලා එන්න ඕනේ. එක්කෝ විනාඩි 5කට 10කට තමයි ඉන්න පුළුවන්. ඉතින් ෆැමිලි එකෙන් විනාඩි 10යි දීලා තියෙන. අන්තිර පැය එකමාරක් ඉඳලා ගෙදර ගිහිල්ලා තින්නේ. බැන ස්ටාෆ් එකටත් කියලා තියෙන්නේ. මරු සුපිරි වැඩේ කියලා. ඕන දැම්ම වීඩියෝ එකක් ගන්නද වීඩියෝ කෝල් එක? සර්ගෙන් අස්සනක් ගන්න එක අස්සනක් ගන්න. නෑ සර්ගෙන් විතර ඒ අස්සන සර්ගෙන් ගන්න ඉතින් ඔෆිස් එකට ෆයිල් එක දීලා මල්ලි තාම අස්සන් මම දැන් කෝල් එක ගන්නද? සර් කැමති නම් දැන් මම කෝල් එක ගන්නම්. දැන් මම කෝල් එක ගන්නම් ඒ සර් අර ඒ ෆයිල් එක සර් ගාව තියලා තියෙන්නේ. සර් ගාව ෆයිල් එක තියලා තියෙන්නේ. ඒක තමයි දැන් මම කෝල් එකක් අරන් දෙන්නද? මොකද මිනිස්සු හැමෝටම එන්න බෑ. මෙතනට ඇත්තටම එන්න බෑ. හැමෝටම එන්න බෑ. හැමෝම කෙයාගිව සින්න අයට හැමෝටම නිවාඩු නැහැ. මමත් ජීවිතේට නිවාඩුවක් කරා යන්නේ නැහැ. නමුත් අදාවේ මේ ප්‍රශ්න කතා කරන්න ඕන නිසාමයි. නැත්තම් මම එන්නේ නැහැ. අද නිවාඩුවක් දාගෙන මෙච්චර අදීසිය. ඒ වගේම තමයි අසනීප වෙච්ච අයට පුළුවන් නම් මේ
මේ ඉන්ෂුරන්ස් සමාජයට සපෝට් කරන්නේ නැහැ. ඒවට මොකක් හරි කරන්න අර උදිත අමාරු වෙලා ලංකාවට යවුවා. එම්බසි එකට කතා කළා කිසිම දෙයක් උනේ නැහැ. ඊට පස්සේ Facebook එකට මේක දැම්මට පස්සේ තමයි උදිත ගැන බලන් ආවේ. දැන් මේ කොල්ල ලංකාවට යවුවා. යවුප එක සර් දන්නේ නැහැ. අපි ඇවිල්ලා මම කියනකම්. සර් ඊට පස්සේ එතනට ගිහිල්ලා මේ කෝල් කරලා උට බැන්නකොළු. මොකද අපිට දැනුවත් කරන්න බෑ. මොකටද මේ මේවා කරන්න කියලා. ඊට පස්සේ ලින්ඩයි නිල් මිනිමිසුයි තමයි ගිහිල්ලා ඊට කතා කරලා තියෙන. එතකොට තමයි මිනිහට බදාද බ්‍රහස්පතින්ද පැටලිලා ඉංග්‍රීසියෙන් කියපු එක බදාද කියලා මට කිව්වේ. ඊට පස්සේ තමයි නිල් මිනිස්ලා ගියාට පස්සේ තමයි බ්‍රහස්පතින්ද කියලා කියලා තියෙන්නේ. ඒක ටිකට් එක දාලා තියෙන්නේ වැඩ කරපු ෆැක්ටරි මේ කම්පැනි එක නෙවෙයි හොස්පිටල් එකෙන් දාලා තමයි ඔක්කොම රෙඩි කරලා දීලා තියෙන්නේ. ඒ දීලා තමයි එයාව යවලා තිනවා. දැන් එයා ලංකාවේ ඉන්නේ. නමුත් දැන් 1 කෝටි 40000 ගාණක් එයාගේ ඔපරේෂන් එකට යනවලු. නමුත් කිසිම උදව්වක් නැහැ. මම එක ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඒ මිනිස්සයාට ලංකාවේ එම්බසි හරහා පුළුවන් නම් උදව්වක් කරන්න එයාගේ ඔපරේෂන් එකට. ඒක තව එකක් අර මේ ඇවිල්ලා බෙල්ල කපලා මගේ සහෝදරයෙක් මලා ලක්ෂ මම නම මතක නැහැ. එයාගේ පවුලේ අයට වන්දි මුදලක් දෙනවා කියලා තියෙනවා. දැන් මේ ඊශ්‍රායල් මේ එම්බසියෙන් මම දන්නේ ගිය අවුරුද්දේ 6 වෙනි මාස 30 වෙනිදා ඉඳලා එහෙම මරණයක් වුණොත් ලක්ෂ 20ක් දෙන කතන්දරයක් තියෙනවලු. මම දන්නේ නැහැ තාම. එහෙම ආරංචියක් තියෙනවා. නමුත් එයාට පාස් වෙලා තියෙන තාම ලක්ෂ 6යිලු. පුළුවන් නම් ඒ පිළිබඳව ඔලබ මොකද දුප්පත් කොල්ලෙක්. එයාගේ ෆැමිලි එක සම්පූර්ණ ණය වෙලා ඉන්නේ. අපිට පුළුවන් විදිහට අපි එයාලට එකතු කරලා මුදලක් දුන්නා. එයාගේ ණය ගෙවා ගන්නයි, ගේ හදා ගන්නයි. නමුත් මං හිතන්නේ රජයේ පැත්තෙන් උත් බල්ලා එහෙම සාධාරණයක් කරා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ ටික බලන්න. අනිත් එක මේ කෑගිව. අපි ආවේ රජයෙන් නෙවෙයි. මං එලා අවුරුදු 10යි. දැන් අපි ආපු කාලේ මේට කෑගිවස්ලා හොඳටම ආවා. ඉන්දියාවේ අසමානව ලංකාවෙන් කෑගිවස්ලා ආවා. රජයට ගත්තත් හරි ඒක හේදිලම ගියා. දැන් කෑගිවස්ලා සර් කියන්න පුළුවන්ද මේ අවුරුද්දට කීයක් දාවේ කියලා? සර් කියන්න පුළුවන්ද මේ අවුරුද්දට කීයක් ආවද කියලා? කෑගිවස්ලා. මේ වගේ තිත්තත් කතා කරුවොත් එහෙම සර් ඇත්තටම සප්පලිටංකෝ තැන් තැන් වලගේ උත්තර දෙන්න වෙනවා. ඒකින්ද තිත්තත් කතා කරන්න කැමතියි. මම සෝටම් පර්සනල් කතා කරන්න විනාඩි 5ක් දෙනවා නම් එහෙම. සම්පූර්ණ රික්‍රූට්මන්ට් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ? සහ මෙහෙ යන වැඩ පිළිවෙල මොකද්ද හැම දෙයක්ම මම පර්සනල් කියනවා. මම ආසනේ පබ්ලික් කියන්නේ මොකද මට පහුදාට අන්තිමේට ගැහුවා වගේ තව ලියුම් 4ක් ගාලා මට කියා යා කවුද ගත්තේ කවුද දුන්නේ ඔබ කියපන් කියනවල මම අල්ලන් ගිහින් දාලු වල. මම දැන් කියන්න කැමති නැහැ මම වගේ මෙතන. හැබැයි මම ඒ විශ්වත් හැමදේම කියන්න මේ මොකද්ද වෙන්නේ කියලා වල ඔබතුමාත් දැනගන්න. මේක ලොකු වෙන්දේසියක්. අනික තමයි කෑගිව කතන්දරේ ගත්තොත් එහෙනම් දැන් ඉස්සරලම පටන් ගත්තේ ලංකාව try කරලා ඉවරලා පස්සේ දරුවා පස්සේ පිලිපීන පටන් ගන්න වල වෙබ් එක පටන් ගන්න ආවට පස්සේ ඊට පස්සේ තමයි යාපරක් ලංකාව ඒකට එන්ටර් වුනේ. ඊට පස්සේ පිලිපීනේ පේස්මන්ට් ෆී එක ඉස්සලා මෙයා 0 කරනවා කියලා තමයි අපේ බියුරෝෙන් වැඩි පටන් ගත්තේ. පස්සේ ඒක ඊශ්‍රායලේ කම්පැනි කිව්වා නෑ අපිට පේස්මන්ට් ෆී එකක් ඕනේ කියලා. පේස්මන්ට් ෆී එක ලංකාව ඕකේ වුණා පිලිපීනේ ඕකේ වුණේ නැහැ. ඒ නිසා පිලිපීනේ එහෙම නැවතුණා ලංකාව විතරක් කරනවා. දැන් මේ වෙද්දි සර් ආය අලුතෙන් ඉන්දියාව අවසර ලැබිලා තියෙනවා ඒකට. ඒතකොට ඉන්දියාව අවසර කෑගි වලට ප්‍රයිවට් උත් කරනවා ගවර්න්මන්ට් උත් කරනවා. ඒ නිසා ඉස්සරහට මේ දැන් මේ දෙසැම්බර් මාසේ පළවෙනිදා පටන් ගත්ත අලුත් කෝටා එක කියාගිවස්ලාගේ මේ කෝටා එක ඉස්සර ලංකාවට වීසා ලැබෙන තියෙන ප්‍රවණතාවය ඉතාම අඩුයි. ඒ හේතුව මොකද? ඉන්දියාවත් දැන් වෙබ් එකේ ඉන්න නිසා. ඒතකොට ප්‍රයිවට් සහ ගවර්න්මන්ට් කියන සෙක්ටර් දෙකෙන් වැඩිපුරම කට්ටිය එන්නේ ඉන්දියාවෙන් සර්. thank you. ඒක නිසා පුළුවන් නම් කෑගිවස්ලාගේ දැන් පිරිමි අයට chance නැහැ. අදු ගන්න සර් දන්නේ නැද්ද? ට්‍රේනින් එකටවත් ගන්න නැහැ පිරිමි අය. ඉතින් අපි එන කාලේ අපි කොහම හරි ආවා. දැන් ඒ වගේ අසනවල කොච්චර ඉන්නවද? හොඳ වැඩ පුළුවන් අය. වයසත් ඇවිල්ලා ඉස්සර 23න් උඩ විතරයි තිබ්බේ. දැන් ඊට පස්සේ ඒක 25ත් 45ත් කරා. ඒකෙන් එතනත් නැමෙව වුණා. සීමාවක් වුණා. පුළුවන් නම් එතන ඇත්තටම වැදගත් දෙයක් කතා කරන්න ඕනේ. අපි ඔය ගිය පාර ආණ්ඩු තියෙන කාලේ ලංකාවට ගිහිල්ලාම රික්වෙස්ට් කරපු දෙයක් තමයි ඒක. ඒ තමයි ඊශ්‍රායල නීති අනුව සර් අවුරුදු 23කට වඩා වැඩි ඕනම කෙනෙකුට හෙල්ත් කන්ඩිෂන් එක හොඳ නම් කියාගෝ කෙනෙක් විදියට එක්ස්පීරියන්ස් වෙනවා කෝස් එකක් කරනවා සර් එන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්ත කතාව ඒකයි. නමුත් ගවර්න්මන්ට් ඇග්‍රීමන්ට් එක කරද්දී සර් 25 45 කියලා සීමාවක් දාගත්තා. ඒ සීමාව දාගන්නකොටත් 800 ගණනක් හිටියා යුරෝ එකේ අවුරුදු 23ක් 25ත් අතර සහ 45ට වැඩි කට්ටිය සර් ට්‍රේනින් කරලා බියුරෝ එකෙන් සර්ටිෆිකේට් දීවල. ඒ මිනිස්සු සම්පූර්ණ අසාධාරණයට ලක් වුණා. අපි ඒ සම්බන්ධව ගිහලා මනුෂ්‍යත් එක්ක කතා කරා 1000ක් අරන් ගිහලා මම මීටින් එකේ මම කොටසක පෙන්නන්න. ඒ කතා කරලා දැන් අපිට දා මීටින් එකේ ආරි අපි මේක හදලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ මේමයි කියලා. හැබැයි අදට සර් ඊශ්‍රායල් නීතිය අනුව අවුරුදු 23ට වඩා වැඩි ඒජ් ලිමිට් එකකින් තොරව හෙල්ත් කන්ඩිෂන් එක හොඳ නම් එන්න පුළුවන්කම තියෙනවා. වගේම තමයි සර් ඊශ්‍රායල් කෑගිවස්ස ගන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර විල්ලුමක් තියෙන නිසා අවුරුදු 35ට වඩා වැඩි සහ 47 48 කියන ඒජ් වලට. හේතුව මොකද? දැන් කාන්තාවක් ගත්තොත් එහෙම ඇමරිකන් ලෙවල් දරුවෙක් හරි බලාගත්ත කෙනෙක් එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක් තමයි කට්ටිය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සර් මේ ඒජ් ලිමිට් එකේ ප්‍රශ්නේ UC මේ සංශෝධනය කරලා ඉවරලා
මේ ඉල්ලන අනිවාර්යෙන් 23 සිට ඊස්ට්‍රායල් දීලා තියෙන අපේ ඒජ් එක අපි දීලා තියෙන chance එක සර් අපි සීමා කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම කියනවා මේ දීලා තියෙන ලෝ එකේ තියෙන විදියටම 23න් එහාට හැම කෙනෙකුටම මේ කන්ඩිෂන් එකේ ඉන්නවා නම් එන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා මේ ගිවිසුම පොඩ්ඩක් සංශෝධනය කරනවා. අනිත් එක ලංකාවේ දැන් සර් දන්නේ නැති ගියාන්ඩුව කාලේ ඇග්‍රිකල්චර් වලට මේ ගත්ත කට්ටිය අරගෙන එයා එක මෙඩිකලුත් කරලා වෙබ් එකට නම යවලා ඉන්නවා. ඒ යවපු අය එන්න බැරි නිසා අවුරුදු ගාණක් එන්න බැරි නිසා ප්‍රයිවට් ඒජන්සි අරා ඊශ්‍රායලට එන්න හැදුවා. හරිද? ඒ එන්න අදපු එක ළමෙක් එක්කෙනෙක්ගේ උදාහරණයක් කියනම් පොර සල්ලි වලට පොලියට සල්ලි අරගෙන ඊශ්‍රායලේ මේ ඒජන්සියක් ප්‍රයිවට් ඒජන්සියක් කරා සුපර් මාකට් කන්ස්ට්‍රක්ෂන් එන්න හදලා නමුත් එයාව ඩුබයි එයාපෝට් එකේදී යාගේ නම චෙක් කරලා එයාව ආපහු ලංකාවට යවලා තියෙනවා. ලංකාවට යවම මේ මොකද බියුරෝ එක මේ ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයට ගියාම එයාගේ නම මේකේ දෙපැත්තෙම නම තියෙනවා කියලා ඉතින් එයා වෙලපන් ලෙටර් එකක් දීලා නම අයින් කරන්න කියලා. නමුත් නම අයින් කළා නම එහෙම තියලා. ඉතින් ඒ මිනිහයාට දැන් ගෙදර යන්නත් නැහැ ඊශ්‍රායලෙ එන්නත් නැහැ. අතන මං ගියා දැන් කොළඹට වෙලා ඉන්නවා යාළුවෙක්ගේ තැනක නැවතිලා. මොකද ගෙදර යන්න බෑ ණයකාරයෝ. පුළුවන් නම් ඒක චුට්ටක් බල්ලා ඒ වෙබ් එකේ ඉන්න අයට රැකියා නැත්තම් එලා අයින් කරලා දාන්න. පවුනේ අසරණයිනේ. ඒ මිනිස්සු අන්තිමට මේ බියුරෝ එකෙන් කියනවා පුළුවන් අවුලක් නැහැ යන්න කියලා. ඒ මිනිස්සු අසරණ වෙනවා දුබයි වලට ඇවිල්ලා ආපහු ඇරලා යන්න ඕනේ. ඒක හරි වැරදි වැඩක්. ඉස්සල එක කැටගරි වීසා ඉෂුව කරලා පස්සේ වෙන කැටගරි ඒ වීසා එක කැන්සල් වෙලා හෝ තව කැටගරි වීසා ඉෂුව කරුවොත් එහෙම එන්න යද්දි එන්ට්‍රි පාස් එකක් ගන්නවා ඉස්සරහ. එන්ට්‍රි පාස් එක ගද්දි හම්බෙන්නේ ඉස්සරලාම තමන් මේ රික්වෙස්ට් එක දාලා තියෙන වීසා එක තමයි එක්සෙප්ට් වෙන්නේ එන්ට්‍රි පාස් එක. ඒක සිස්ටම් අයින් කරන තාක්කල් මොන වීසා එකක් ගත්තත් ඒක තමයි වෙන්නේ. ඒ නිසා එන්ට්‍රි පාස් එකේ ඉන්නේ වෙන කැටගරි එක වීසා එකකට තමයි වීසා කම්බ දෙන වෙන එකකට. ඒ නිසා දුබයි වලින් මෙහාට එන්ට්‍රි වෙන්න දෙන්නේ නැහැ. ප්‍රශ්න නම් තව තියෙනවා. වෙන සිටේක ඉඳලා ඒකෙන් අයින් වෙලා ලූන් දීලා වෙන තැනකට ගිහිල්ලා එහෙම ඇප්ලයි කරපු කට්ටිය ලොටරි එකෙන් ෆේල් කරලා තියෙනවා. ගොඩක් ඇග්‍රිකල්චර් හිටපු කොල්ලෝ තමයි උමන්දාවේ කියලා කෝස් කරලා ඇත්තටම පට්ට කාලිනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මිනිස්සුත් අපි වගේ එන්න ඕන. ඒකින්ද කරුණා කරලා ඔබතුමාලා මැදිහත් වෙලා ඊසායි වදියත් සම කතා කරලා ඒකට සාධාරණ ඉදු කරලා දෙන්න. නැත්නම් ඒ මිනිස්සුගේ කාලේ ඒ මිනිස්සු බයිසිකල් උගස් කියලා ජොබ් වලින් අයින් වෙලා ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඒකින්ද කරුණා කරලා ඒකට පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න. ඒක ලොකුම උපකාරයක් ඒ මිනිස්සුන්ට කරන්න. ඒ වගේම තමයි දැන් අර සර් දන්නවා ඇති අර නිෂ්පාදන කියලා කට්ටියක් වරගත්තා. මේ යටිතල පාසුකන්ද නිෂ්පාදන ෆැක්ටරි වලට කියලා ලංකාවේ එන සෙට් එකක් ගත්තා. ඒ සෙට් එක තාම එහෙම දැන් අවුරුදු එකමාරකට වැඩි. එයාලව මෙඩිකල් කරනවා මාස 6න් අයට ඒත් එතනමයි. දැන් අවුරුදු දෙක දෙපාරක් දැන් මෙඩිකල් කරා කියලා කිව්වා. ඉතින් ඒකේ තේරුමක් නැති වැඩක්. පවුනේ ඉතින් මේ මිනිස්සුගේ සල්ලි කනවා විතරයි. වැඩේ වෙන්නෙත් නැහැ. කොල්ලෝ එතන අසරණ වෙලා. එක්ක උඹ ගන්න ඕනේ නැත්තම් කෙලිම කියන්න ඕනේ යන්න වෙන්නේ නැහැ. උඹලා වෙන එකක් හොයාගනින් කියලා. ඒක හරි අසාධාරණයි.